හල්ලෝ ඉතින් කොහොමද ඔයාලට? අද මේ වීඩියෝ එක ටිකක් විශේෂයි. මොකද කියනවා නම් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මගේ විශ්වවිද්‍යාලය. මම මේ ඉන්නේ මහයිලුප්පල්ලම. ඒ කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි මහයිලුප්පල්ලම තියෙන උපමණ්ඩපය. ඒ වගේම අද තියෙනවා අපේ කැම්පස් එකේ අපි මේ ගත කරපු කාලෙදී තියෙන ලොකුම ඉවෙන්ට් එක අද හවස තියෙනවා. ඉතින් අපි ඒ ඉවෙන්ට් එකත් බලමු මේ වීඩියෝ එකේ අන්තිමට. ඉස්සෙල්ලා අපි බලමු අපේ කැම්පස් එක කොයි වගේද කියලා. මේ කෙලින්ම ගියොත් හම්බෙනවා මහයිලුප්පල්ලම කුෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන තවත් එක රිසර්ච් සෙන්ටර්ස් ඊට පස්සේ ඒ වගේ ගොඩක් ආයතන හම්බෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ ෆීල්ඩ් එක. අපි යන් අපේ කැම්පස් එක ඇතුළට. ඉතින් මේ තියෙන්නේ අපේ මේන් ඔඩිටෝරියම් එක. අපි ඒකේ තමයි ගොඩක් ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ඔෆිස් එක, මේන් ඔෆිස් එක. අපි යන් අර පැත්තෙන් පොඩ්ඩක්. මේ තියෙන්නේ එක lecture hall එක. අපි දැන් මෙහෙම යන්නේ අපේ හෝම් ගාඩන් එකට. වෙන රූස් එකක්. මේ ඔක්කොම අපේ ළමයි දැන් මේ හදලා වැල් යවන්න පොඩියට හදපු ඒ ටෙලිස් එකක්. ඔයාලා දාස්පෙතිය මල් වත්තකට එක්කන් යන්නද? ඔහොම ඉන්න හොඳේ. අපේ ටැමිල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ටැමිල් පොර හැබැයි සුපිරියට සිංහල පුළුවන්. සුපිරියට සිංහල පුළුවන් but Tamil guy. What do you want to say about campus? So Campus life is very boring. If you see outside, it's campus life is boring, but otherwise we are enjoying in Mahailuppala. Mahailuppala have today what the event? What is the event today? Today event I don't know the name because it's single name. Meghanatha. Meghanatha. Yeah.
මේකනද drama. Today is my drama. I contact in Sinhala. ඔක්කොම dialogues ආ පාඩම් කරනවා yesterday. I give my best today. Okay. Nice. Is මංගලොන් කිව්වනේ ෆීල්ඩ් එක පෙන්නලා ඉන්නම් කියලා අපි වවපුව මොනවද කියලා. මං ගා තියෙනවා පරණ වීඩියෝස් ටිකක්. ළමයි වතුර දාන විදිය, ඒ ගස් හදන විදිය. මං ඒන් ටිකක් මේකට ඇඩ් කරලා තියෙනවා. ඔයාලා බලන්නකෝ. මේ sunflower තියෙන්නේ මේවා ඔක්කොම මේ edible seeds හදන sunflower. මේ පරාගණය කරන්න යාළුවෙකුත් ඇවිල්ලා පේනවා. ඉරේලියත් එක්ක ලස්සනට පේනවා මේ ටික. මේ කොළ අතරින් ඉරේලිය වැටෙද්දි මාරම ලස්සනයි. මෙන්න අපි වාපු ලූණු. අද ටොප් බ්ලෙසින් එකක් දාලා ටොප් බ්ලෙසින් කියන්නේ මේ පැල හිටෙව්වට පස්සේ දාන්න තියෙන සමහර ගස් වලට පෝර දානවා. ඒ දාපු අවස්ථාව තමයි මේ අද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තාරික දවසින් මේකේ අස්සන්න අපිට ගන්න පුළුවන් මේකේ ලූණු දැන් ගෙඩි එන ගමන් තියෙන මේ. අපි ගොඩක් මේ වගේ අස්සන්න ගත්තා. ඒ වල වීඩියෝස් නැහැ. බණ්ඩක්කා වැටකොළු ඒ වගේ ගොඩක් අස්සන්න ගත්තා. අර හරිය තියෙනවා මේ ඒ වවපු මේ සමහර විට ඉතුරුලත් ඇති සමහර අර තාම හැදිච්ච නැති අපි බලමු. මේ වල කරල් වැටෙනවා මෙන්න මෙහෙම පහලට එල්ලෙනවා. මේ තියෙන්නේ මේ මොනවද මේ තියෙන්නේ ෂෝට් බීන්. සිංහලෙන් අවර. පේනවාද ඒකේ කරල තියෙන්නේ නිකන් කඩුවක් වගේ. ඒකයි ඒකට ෂෝට් බීන් කියලා කියන්නේ. කරල් වැටෙනවා මාර ලස්සනට මේක පේන්න තියෙයි. අපිට නේ ගමන්. ඕවා මේ මෙතන දාන්නේ මේවා විතරනේ. යා අපි මෙතන මේ බලන්න. වැඩ කරන්න මේ හිරිකි දතා ඉන්න මු කරන්නේ. මේ මුගේ මූණයි. ඔව් මගේ මූණයි මේක. පොඩකින් කොණ්ඩේ මාතල පොඩ තියෙන මේ කරවිල යන්නේ. මේක ඇතුලෙන් අපි යමුද? මෙන්න තියෙනවා කරවිල. මේක ඇතුළට තමයි කරවිල ටික එන්න ඕනේ. මොකද ඔයාලා බලන්න දැන් මෙහෙම හදලා ඉවරලා මේ වැල යනවනේ මේක දිගේ මෙහෙම. එතකොට මේ කොළ වලින් මේ වටේ කව වෙනවා. මේ කියන ගෙඩි ටික අපි ඇතුළට දාන්න ඕනේ. දාලා මේ කොළ වලින් කව වුණාට පස්සේ අර පැත්තෙන් එන පළතුරු මැස්ස ඒ වගේ සත්තුන්ට මේකට හානි කරන්න බෑ. ඊපස්සේ මේ ස්නේක් ගෝඩ් කියන මොනවාද? පතෝල. මේ බලන්න සයිස් එක. මේ සාමාන්‍ය ගොවියෙක්ගේ එකම සතුට මේ අස්සෙන්න බලා ගන්න එක. මෙන්න තියෙනවා බණ්ඩක්කා. බණ්ඩක්කා මේ තියෙන මෙන්න මේ තාම කඩලා නැහැ. ඊට පස්සේ බණ්ඩක් වලට එහා පැත්තෙන් පේනවද? තියෙන බඩේරුකු තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ ඈත උගුරන් පේන ඇති කහ පාට කාපට්ටයක් අතුරුලා වගේ. මොකද්ද කියලා දන්නවද? අපි ගිහින් බලමු. බඩේරුකු ගස් අස්සෙන් යන්නේ අපි මේ බඩේරුකු වල පිරිමි මල. මෙන්න මෙතනින් එන ගෑනු මල. දැන් මේ පිරිමි මල හැදීගෙන එද්දි, ඒ කියන්නේ පරිණත වෙගෙන එද්දි ගෑනු මල මැරෙනවා. මේ තියෙන්නේ. එතන එනවා කරල්. කරල් දෙකක් එනවා. මෙන්න තියෙනවා වම්බටු. බටු ළඟදී හිටියේ. තාම ඒවා අස්සන්න දෙන්න තරම් ලොකු වෙලා නැහැ. ඊට පස්සේ එහා පැත්තෙන් යන්න පේන මං කිව්ව කහ පාට කාපට් එක. පේනවද මහයිලු පල්ලේ මේ තියෙන
කහ පාට මල් කාපට් එක මොනවාද මේ සන්නේ මේවා ඇත්තට මල් පිපෙනකන් තියන්නෙත් නෑ මේවල නයිට්‍රජන් නිෂ්පාදනය හොඳයි. ඒතර මේවා කපලා වෙලා කොළ සාමාන්‍ය පොඩි කැලි වලට කපලා ගහ පිටින්ම ගහට පොහොරක් විදිහට මේක දාන්න පුළුවන්. මට කියන්න බැරුව ගියා. මේ පටි වගේ ගහලා තියෙන්නේ මොනවද? මේ පටි නම් දැන් ගැලවිගෙන යන්නේ. මොනවද මේ ගහලා තියෙන්නේ? හිතන්න පුළුවන්. ඕගොල්ලෝ තව ටිකක් හවස් වෙනකන් හිටියනම් හේතුව තේරෙයි. සමහරවිට මේ වෙලාවටත් ඉන්නවා. මේ හරි අපේ මේ ඉන්න පැත්තේ ගොඩාක් මොණරු ඉන්නවා. මොණරු ඉන්නවා කියන්නේ මේ ගස් වලට ගොඩක් හානි කරනවා. මේ බඩිරුක් කරල් එහෙම කනවා. එතකොට මොණරුන්ගෙන් එන හානියක් ගන්න මේ පටි දාන පොලිතින් පටියක් දිලිසෙනවා. මේක දැම්ම කියලා මොනර මේ කියලා පැටලෙන්නේ නැහැ. හරිද? ඒක තේරෙනවනේ මොනර මීට වඩා මේක අස්සේ ඉංගල යන්න පුළුවන්. හැබැයි මේක දිලිසෙනවනේ. එතකොට මොනර හිතනවා මෙතන මොකක් හරි බාධාවක් තියෙනවා කියලා. මොනර මේක ඇතුළට එන්නේ මොනරුන්ට වගේම අනිත් සත්තුන්ට. අන්න ගිරව් රෑනක් යනවා මං එද්දි දැක්ක. මේ බලන්න මේ තව එක එක බඩේරක් කුලේ තියෙන ශාක මේවා ගොඩක් පොඩි පේනනේ වැඩි උසර හැදෙන්නේ. අර පැත්තේ තියෙන මේ තියෙන්නේ මේ මොනවාද? මේ සෝගම්. ඒත් බඩේරක් කුලේ ශාකයක් තමයි බඩේරක් කියන්නේ ඇත්තටම. මෙතන තියෙන ග්‍රවුන්ඩ් නට් කියන්නේ රටකජු. විශේෂත්වයක් තියෙනවා. මේව දැන් මල් පිපිලි ඉවරයි. මල් පිපෙන කාලේ ඉවරයි. දැන් කරල් හැදෙන කාලේ. කරල් පොළොව යට තමයි හැදෙන්නේ. එතකොට මේ මල පිපිලා මල පර වුණාට පස්සේ මේ දින මල පර වෙලා ඊට පස්සේ ඒක පරාගෙන එනවනේ. පරාගෙන වුණාට පස්සේ මෙන්න මෙතනින් මේ කඳෙන් හැදෙනවා මෙන්න මේ වගේ මේවා පොළොව ඇතුලේ ගිහිල්ලා මේ වල කෙළවරින් පොළොව ඇතුළට ගියාට පස්සේ රටකජු යට හැදෙනවා. ඒතර අපි මේක පොළොව යට කරලා පස්සෙන් වහන්න ඕනේ සාමාන්‍යයෙන්. මේක ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකකින් වතුර දෙනවා මේකට. මේ තියෙන්නේ හොස්ටල් තියෙන ඒරියා එක තියෙන පාරේ තියෙන තවත් ආයතන ශික්ෂණ හා පර්යේෂණ ගොවිපොළ නේවාසික ප්‍රදේශය කියන්නේ අපේ ඒරියා එක. ජාන ප්ලාස්ම සංරක්ෂණ පියලි කලාපීය තුරුලිය වෙන. මෙහෙන් අපේ හොස්ටල් වලට යන්න පුළුවන්. පේනවා හරිය තමයි අපේ ෆෝල්ට් යුනිට් එක තිබ්බේ. බලන්න කොළ පාට ලා කොළ පාට කොයන් තියෙනේදී. ඔන්න අපේ හොස්ටල් ඒරියා එකට අපි ආවා. මෙතන ඉතින් කෙලින්ම මහයිලුප්පල්ලම තමයි ඩ්‍රයි සෝන් එක තමයි. හැබැයි පොඩි පේරාදෙනී ෆීලින් එකක් එනවා නේද? කහ පාට මල් තියෙන උඩින් මල් වැඩෙනවා මෙහෙම මල් පාට. ඔන්න අපේ අස්සෙන්න අපි රස විඳිනවා.
මොනවාද බඩේරිකු උඹට භාගයක් ලෝබ නැතු ලොක් කැල්ලක්ද අම්මා අර බලමු කට්ටිය කොහොමද වැඩ ගන්න කියලා